උත්සාහෙන්ද වීරයෙන්ද හීන වූ භික්ෂූන් වහන්සේ අරවයා ශාසන වීරයෙන් කටයුතු කිරීමෙන් ලැබෙන ආනිසංස පල කරනුවස් තමන් වහන්සේ නීට ආත්ම භාව පහකට පමණ පෙර සේරිවානිජ ජාතකයේ කච්චපුට වෙලෙන්දාව ලද කෝටි සංඛ්‍යාත ධන නිධානමෙන් අපරිමිත ධනලාභය ලැබෙන්නේය යන්න පළ කිරීම උදෙසා සේරිවානිජ ජාතකය දෙසා වදාළසේක. මගේ මිත්‍රයා කොහොමද අද වෙලඳාම? වරදක් නැහැ. වරදක් නැහැ කිව්වේ හොඳයි කියන එකනේ. මිත්‍රයා මම සුළු ලාභයක් තියාගෙන විකුණන නිසා මට වෙලඳාම කවදත් සරුයි. ඒක නෙමෙයි මිත්‍රයා. මම ඔබට කියන්නමයි හිටියේ. අපි දෙන්න එක මග යන එක අපි දෙන්නටම අවාසියි. ඒ නිසා මෙතන සිට අපි දෙන්න දෙපැත්තට යමු. ඔබ දකුණු දිශාවට යන්න. මම උතුරු දිශාවට යන්න. ඊර හැරුණාට පස්සේ ඔබ උතුරු දිශාවට යන්න. මම දකුණු දිශාවට යන්න. එහෙනම් මිත්‍රයා හවසට අපි නීලවාහිනී ගන්තොටු පොළේදී වෙනද වගේම හමු වෙමු. හොඳයි. වෙලහෙළඳාම් සාධාරණව බෙදාගෙන කරනවා නම් වෙලෙන්දන්ටත් හොඳයි, අපෙන් බඩු ගන්න අයටත් හොඳයි. මගේ දෙමාපියන් නැති වෙලා ගොඩාක් කල් ඒ දෙන්න නැති වුණාට පස්සේ අත්තම්මයි මමයි හුඟක් දුකසේ තමයි ජීවත් වෙන්නේ. මගේ වයසේ යාළුවන්ට රන්මාල, පාට වලලු, කසීසලු, රිදී වලලු හැම දෙයක්ම තියෙනවා. මට එක වලල්ලක්වත් ගන්න වත්කමක් නැහැ. අපි හැම දෙයක්ම කරගන්නේ අත්තම්ම පැදුරු වියලා හම්බ කරගන්න පණන් දෙකෙන්. ඉන්න ගන්න බංගලි වලලු වෙලඳාමේ යන්නේ නේද? අනේ මට වලල්ලක් දෙකක් ගන්න පුළුවන් වේද? අත්තම්මට කියලා බලනවා. අත්තම්මේ වලලු වෙලෙන්දෙක් යනවා. අනේ අත්තම්මේ ඉක්මනට එන්නකෝ. මම කතා කරන්නද වෙලෙන්නට? අනේ හැබෑට දුවේ උඹට මොකක් වෙලාද මන්දා? මේ ගෙදර තම දොයිතුවක්වත් නැති බව දැනගෙන මගෙන් වලලු ඉල්ලන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ නොවේ. කාසි වාගේ ලැබුණු දවසට මං අරගෙන දෙන්නම් අය දුවේ. අනේ අත්තම්මේ අද නම් මට වලල්ලක් අරගෙනම දෙන්න ඕනේ. අනේ දෙවියනේ මේ කෙල්ලගෙන් තියෙන කරදරයක්. හා ගිහින් එහෙනම් කතා කරහන්කො බලන්න. ඉන්න කදාවලු මෙහෙ එන්නකෝ. මේ වලලු හොඳ වටින ඒවද දරුවෝ? හිතුවද මම මේ බාල වටිනාකමක් නැති බඩු විකුණන වෙලෙන්දෙක් කියලා? අනේ නෑ දරුවෝ, මම මේ බැලුවේ මේ දැරිවිට වලල්ලක් අරන් දෙන්නේ කොහොමද කියලා. මල් ළඟ තියෙනවා බාල තරුණ මහලු
හැමෝටම ගැලපෙන ඒවා. මෙන්න මේ වල්ලු කුට්ටම දාලා බලන්නකෝ. අනේ පුතේ මම මේ කියන්නේ. කියන්න දෙයක් නෑ. මේ වල්ලු කුට්ටම අරන් දෙන්න. අනේ පුතේ අපි ළඟ කාසි නෑ නොවේ. මදයි උදේ පාන්දර වෙලදාම ආවා. කාසි නැත්තම් මොන එකටද මට කතා කළේ? මෙන්න මෙහෙට දෙන්න ඕක. අනේ අත්තම්මේ අරදු මේ තියෙන තැලී දීලවත් මට වලල්ලක් කරන් දෙන්නකෝ. අනේ පුතේ මේ දැරිවිගේ ආසාවනේ උඹට පින් අයිති වේ. හරි. ගේනවා බලන්න ඔය කියන තැලිය. ඉක්මනින් අරන් වරෙන් දුවේ. කොබලමු. මොනවා? මට අදහ ගන්නත් බෑ. ඒක මේ සිනිසේ තලියක් නෙමෙයි. ගම රත්තරන් තලියක්. මේකේ වටිනාකම ගැන මේ දින්නට දැනගන්න තියෙන නරකයි. මේකේ වටිනාකමට මගේ ළඟ තියෙන වල්ලු මාල කාසි පලන් එහෙමත් දෙන්න වේවි. වල්ලු ජෝඩුවක් දීලා එක පාරටම මේක අරගෙන ගියොත් මේ දෙන්න මං ගැන සැක කරයි. කිසිම වටිනාකමක් නැහැ කියලා හවස් යාමේ ඇවිත් වල්ලු ජෝඩුවක් දීලා අරගෙන යනවා. සිටුවරේ කීමේ සිහිනය සැබෑවීමයි එන්නේ. මොකද වෙලෙන්ද ඔය තලිය අතගගා කල්පනා කරන්නේ? මම මේ කල්පනා කළේ මේකට වල්ලු ජෝඩුවක් තියා මේ එක වලල්ලක් දෙන්න විදියක් නෑනේ. කිසිම වටිනාකමක් නෑනේ. අනේ අත්තම්මේ අනේ ළමයා උඹට පින් සිද්ධ වෙනවා. එක වලල්ලක් හරි දුන්නොත්. තියාගන්න ඔහෙලගේ මේ දුම් ගැහිච්ච කසි කබල් තලිය. නාඩයින්දින් මගේ දුවේ මම කීවේ නොවේ කාසි ටිකක් ලැබුණු දවසක මං අරන් දෙන්නම්. නාඩයින්දින් කො මගේ දුවේ. අද නම් හරිම මහන්සි. වෙනද තරම් වෙළඳාමක් කරගන්නත් බැරි වුණා. කමක් නෑ. හවස් වරුවක් තියෙනවනේ. මගේ මිත්‍රයා කිව්වා වගේ අර ඉර හැරුණට පස්සේ අන්දපුරේ උතුරු දිශාවට යන්න ඕනේ. අන්දපුරේ වැඩිපුරම ගෙවල් දොරවල් තියෙන්නේ උතුරු දිශාවේ. සමහර විට මගේ මිත්‍රයාට මගහැරුණු ගෙවල් දොරවල් තියෙන්නත් පුළුවන් වෙළඳාම් කරගන්න. පොඩ්ඩක් විවේක අරගෙන මහන්සි නිවාගෙන යනවා. ඉතුරු බඩු ටිකක් කොහොම හරි විකුණ ගන්න එපාය. අනේ දෙවියනේ මට කවදාවත් මාලයක් වලල්ලක් පළඳින්න වෙන එකක් නැද්ද? මගේ පියාණන් හිටියනෝ. කසීරා ඒ සිටගෙන තවත් වෙලෙන්දෙක් නේද එන්නේ? මේ පැත්තට තමයි එන්නේ. අර වෙලෙන්ද වගේ නපුරු පෙරුමුකුත් නෑ. කරුණාවන්ත පාටයි. අත්තම්මේ තවත් වෙලෙන්දෙක් එනවා. මොකද වෙරියන් දෙන්නේ? මංගියක් මං කිව්වනේ අපි ළඟ කාසි නෑ කියලා. අනේ අත්තම්මේ මේ වෙලෙන්දටත් තලිය පෙන්නලා බලමුද? අපිට අනුකම්පා කරලා හරි වලල්ලක් දුන්නොත් හැම වෙලෙන්දම නපුරු නැහැ.
කදාවලලු මෙහෙ එන්න. තියෙන දෙයක් අහන වයසකෑ මේ දැරිවි ඉන්නේ. අම්මේ මේ වලලු බැලුවේ අම්මටද එහෙම නැත්නම් අනේ පුතේ මේ මගේ මිනි පිරිට. වයිවරණ පාට ලස්සන වලලු මල් ළඟ තියෙනවා. ඔන්න බලන්නකෝ. අනේ පුතේ අපි ළඟ කාසි පනන්නම් නෑ. කෝදුවේ දීපන් ඔය තලිය. මෙන්න මේක වටිනාකමක් නැද්ද මන්දා? අනේ පින් සිද්ධ වෙයි දරුවෝ. මේ දරුවගේ ආසාවට අතේ දමන්න එක වලල්ලක් දුන්නා නම්. එහෙනම් කෝ බලමු. මේක මේ මගේ මුත්තා බත් කාපු තලිය. අම්මේ මේ තලිය දඹ රත්තරන්නේ. උඹට හොඳටම විශ්වාසද පුතේ? එතකොට අත්තම්මේ අර කලින් ආවෙලින්ද කිව්වේ වෙන කතාවක් නේ. මොකද්ද කලින් ආපු වෙලින්ද කිව්වේ? ඒ විලින්දා කිව්වනේ මේ තලිය කිසිම වටිනාකමක් නැති එකක් කියලා. ඒක වලල්ලක්ව දෙන්න බෑ කියලා. තලිය විසික් කරලා ගියේ. ඇත්තම කියනවා නම් අම්මේ මේ තලියේ වටිනාකමට දෙන්න බඩු මුට්ටු කාසිපණන් කිසිවක් මා ළඟ නැහැ. මගේ සන්තකේටම තියෙන්නේ මේ කාවන් 500කුයි මෙන්න මේ බඩු ටිකයි විතරයි. අම්මා මනාපනම් මගේ වියදමට කීයක් හරි දෙන්න. මගේ ළඟ තියෙන කාසි මේ බඩු මුට්ටු ඔක්කොම ටික තියාගන්න. මේ තලිය විකුණලා පස්සේ ඇවිත් මම ඉතුරු කාසිපණන් ටික දෙන්නම්කෝ. අනේ පුතේ ඔබගේ කැමැත්තක් කරපන්. එහෙනම් අම්මේ මෙන්න බඩු ටික. මේ කහවණු ටිකක් තියාගන්නකෝ. ගොඩක් රෑ වේගෙනයි එන්නේ. මම දැන් යන්න ඕන. එහෙනම් මම ගිහින් එන්නම්. අනේ පුතේ උඹට පින් වැඩියෙන් ලැබෙන්න ඕනේ. වෙලෙලදාම් දියුණු වෙන්න ඕනේ. අත්තම්මේ බලන්නකෝ මගේ අත්තර ලස්සන. අද නම් වෙලඳාම අන්තිමයි. රෑ ගෝලීගෙන තිනවා. අනිකට යන්න ඕන. අර නාකි අම්මන්ඩිව රවට්ටලා මට දුක හිතුණා. ඒකයි මම මේ තකාණියක්ම ආවේ වලලු දෙකක් දීලා මේ තලිය අරගෙන යන්නේ කියලා තලිය දැහ ගන්න ඕන. මගේ සිටු සිහිනය සැබෑවීගෙන එන්නේ. අර මුලින් ආපු කපටි වෙලෙන්ද නේද අර එන්නේ? අත්තම්මේ ගෙදර කවුරුවත් නැද්ද මන්දා? මොකද වෙලෙන්ද? අනේ මට මේ අම්මා ගැන දුක හිතුණා. අත්තම්මලා තරම් මිනිබිරියන්ගේ දුක් හඳුනන අය ඉන්නවද? මිනිබිරියට වල්ලු ජෝඩුවක් කරන් දෙන්න බැරුව අත්තම්මා විඳින දුක දැකලා මට ඇඬුණා. හැබැයි අර තලිය ගෙනත් දුන්නා නම් වල්ලු ජෝඩුවක් දෙන්න තිබුණා. මේ තියෙන්නේ තලිය දීලා ගත්ත වලලු. ලස්සනයිද කියන්නකෝ වෙලෙන්දෝ. මොනෝ? තලිය දුන්නා? වල්ලු ගත්තා? කාටද දුන්නේ? හොඳ යහපත් වෙලෙන්දෙක්ට ඒ තලිය දුන්නා. ඒ වෙලෙන්ද ළඟ තිබුණු මාල වලලු කාසි පණම් දීලායි ගියේ. කොයි පැත්තටද ගියේ? මෙලහකටත් ඒ දරුවා ගඟෙන් එගොඩ වෙන්නත් ඇති. ඒ දරුවා දෙවියෝ ආරක්ෂා කරන්න ඕනේ. ඒ දරුවගේ වෙල හෙළඳාම් දවසින් දවස දියුණු වෙන්න ඕනේ. කෝදුවේ වෙලෙන්දා ගියාද ඉගිල්ලුණාද? මෙන්න මේ බඩු ටිකක් මෙතන දාලා පිස්සෙක් වගේ දියු. අනේ දුවේ ඔන්න ඕක
අරන් තියපන් ආවම දෙන්න. ඕවා අපිට අයිති ඒවා නොවේ නොවෑ. අරන්නේ මොනවා මම හිතුව හරි කච්චකුට තමයි යන්නේ මේ තොටියෝ මාත් දෙනවා ඔය ඔරුව මෙගොඩට යනවා නේද අනේ යනවා අනේ මගේ රන්තලිය අනේ මේ තොටියෝ ගහවණු 500ක් දෙනවා ඔරුව මෙගොඩට පදපන් අනේ යනවා නේද තොටියෝ නුඹ නුඹේ සේවයේ කාසි බඩන් වලට පාවා දෙන්නකු නොවි මා විගුණට අරන් ගියොත් නේද හොඳ කච්චකුට මට මගේ රන්තලිය දීලා බලයක් අනේ මගේ තලිය දීලා බලයක් මගේ රන්තලිය අනේ කොපිනි යනවා ඔරුව හැදෙන්න බැලුවා කච්චකුට මගේ තලිය දීපන් කච්චකුට අනේ මගේ සිටුවරේ මේ චීනේ පොත කළා කච්චකුට මට ජාති වයිද කරනවා කච්චකුට මෙය දේවදත්තයන් බෝධිසත්වයන් කෙරෙහි වූ පළමු වෛර වැඳීම වන්නේය. ඉන්පසු අප මහා බෝධිසත්වයෝ දානාදී පින්කම් කොට දැහැමෙන් කාලය ගත කොට මිය පරලොව කියාහුය. මෙකී කතා වස්තුවේ පූර්වාපර සංදි ගලපමින් එකල සේරි වාණිජ කපටි වෙලෙන්දා නම් දේවදත්තයයිද කච්චපුට නම් වූ සාධාරණ කාරුණික වෙලෙන්දා නම් තමන් වහන්සේමයිද දසදහස් සත්වල අනන්ත අපරිමාණ විශ්වයේ මහා ධනය වූ ලාභය වූ අති ගම්බීර වූ පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට වීර්ය වැඩිම හේතු වන්නේ යන්න තිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සේරි වාණිජ ජාතකයෙන් වදාළසේක. තුෂාර කුරුවික සේරිවිරින්දා අජිත් රූපසේන දියණිය ඉරන්ති සූර්යාරච්චි අත්තම්මා කමලින් රණසිංහ පොතේ ගුරු මෛත්‍රී ඉඳුරුව විස්කැන්වීම මේනකා කුමාරී ජයකොඩි සංගීතය සාක්ත පරිපාලනය සහ පටිගත කිරීම තුෂාර කුරුවිකගේ නාට්‍ය රචනය හා අධ්‍යක්ෂණය අජිත් රූපසේන